හැලෝ හැමෝටම කොහොමද? අද අපි මේ තරුව ගොතා ගන්නේ කොහොමද කියලා බලමු. මේක හරිම පහසු ඒ වගේම ඉක්මනටම කරගන්න පුළුවන් පැටර්න් එකක්. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ 4 ply milk cotton නූල. ඒකට මිලිමීටර් 2.5 කොතන කරුව තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට ඕනම වර්ගයක නූලක් පාවිච්චි කරන්න පුළුවන් මේකට. හරි එතකොට අපි මැජික් රින් එකක් හදාගෙන වැඩේ පටන් ගමු. මම මේ වගේ තමයි මගේ මැජික් රින් එක හදන්නේ. මේ වගේ ඇඟිල්ලේ ක්‍රිස් ක්‍රොස් එකක් එන විදිහට දාගෙන අපි කොතන කටුව මේ වගේ හරවලා මුල්ම ලූප් එකකින් ඉන්සර්ට් කරලා දෙවෙනි ලූප් එක මේ වගේ අරගෙන ට්විස්ට් කරලා ගන්න ඕනේ මේ වගේ පොඩ්ඩක්. ඊට පස්සේ මේ වගේ දම්වැලක් දාලා අපි මැජික් රින් එක සිකියර් කරගන්නවා. දැන් මේ වගේ තමයි ඔයාලගේ මැජික් රින් එක පේන්න ඕනේ. මේ කොට නූල්පට ඒ රින් එකේ පැටලිලා තියෙන්න ඕනේ. ඒ වගේම කොට නූල්පට ඔයාලගේ වම් අත පැත්තට තමයි තියෙන්න ඕනේ. දැන් අපි මෙතන ඉඳන් සිංගල් ක්‍රොෂේස් 10ක් මේ මැජික් රින් එකට කරගන්නයි යන්නේ. මේ අපේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක, මේ දෙවෙනි සිංගල් ක්‍රොෂේ එක, මේ තුන්වෙනි සිංගල් ක්‍රොෂේ එක මේ වගේ සිංගල් ක්‍රොෂේස් 10ක් එනකන් කරගන්න ඕනේ. ඉතින් මම මෙතෙන්දී ඔයාලට කියන්න ඕනේ නූල් වර්ගය ගැන. ඔයාලට ඕනම වර්ගයක නූලක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී 4 ply නූල නිසා මට පොඩි තරුවක් තමයි එන්නේ. පොඩි size එකක තරුවක්. මීට වැඩි ලොකු එකක් ඕනේ නම් ඔයාලට මීට වැඩි මහත නූලකට මහත කොතන කටුවක් පාවිච්චි කරන්න. හරි එතකොට අපි සිංගල් ක්‍රොෂේස් 10ක් කරගත්තා. දැන් මේ කොට නූල්පට ඇදලා අපි මැජික් රින් එක තද කරගමු. දැන් අපි කරගත්තු මුල්ම සිංගල් ක්‍රොෂේ එකෙන් හුක් එක ඉන්සර්ට් කරලා ස්ලිප් ස්ටිච් එකක් කරගමු. අපේ මේ රවුම ජොයින් කරගන්න මේ වගේ. හැම වෙලාවෙම මතක තියාගන්න ඔයාලා ස්ලිප් ස්ටිච් එකක් කරාම ඒ ස්ලිප් ස්ටිච් එක හොඳ තදට දාගන්න ඕනේ. නැත්නම් ඒකත් චේන් එකක් වගේ තමයි පේන්නේ. දැන් අපි මෙතන ඉඳන් දම්බෙල් 5ක් දාගමු. හරි එතකොට මම දම්බෙල් 5ක් දාගත්තා. දැන් මෙතෙන්දී මුල්ම දම්බෙල් ස්පේස් දෙක ස්කිප් කරලා තුන්වෙනි දම්වැලට අපි සිංගල් ක්‍රොෂේ එකක් කරගමු මේ වගේ. ඊට පස්සේ ආයෙමත් ඊළඟ දම්වැල් ස්පේස් එකටත් සිංගල් ක්‍රොෂේ එකක් කරගන්න. දැන් මේ අන්තිම දම්වැල් ස්පේස් එකට අපි half double crochet එකක් කරගන්න ඕනේ. ඉතින් ඒක මේ වගේ double crochet එකක් වගේ පටන්ගෙන මේ loops තුනෙන්ම අපි මේක crochet hook එක එළියට ගන්න ඕනේ. ඉතින් ඒක තමයි half double crochet කියලා කියන්නේ. දැන් අපි මේ රවුමේ දම්බලක් skip කරලා දෙවෙනි දම්වලට අපි slip stitch එකක් කරගෙන අපේ පළවෙනි ත්‍රිකෝණය අවසන් කරගමු. දැන් ආයෙමත් මෙතන ඉඳන් දම්වැල් 5ක් දාලා මේ කරගත්තු දේම අපි ආයෙමත් කරගන්නයි යන්නේ. ඉතින් මේ මුල්ම දම්වැල් දෙක ස්කිප් කරලා තුන්වෙනි දම්වලට සිංගල් ක්‍රොෂේ එකක් කරගමු. ආයෙමත් ඊළඟ දම්වැල් ස්පේස් එකටත් සිංගල් ක්‍රොෂේ එකක් කරගමු. අන්තිම දම්වැල් ස්පේස් එකට half double crochet එකක් කරගන්න මේ වගේ. ඊට පස්සේ අපි මේ රවුමේ දම්වැල් ස්පේස් එකක් ස්කිප් කරලා ඊළඟ දම්වැල් ස්පේස් එකට අපි ස්ලිප් ස්ටිච් එකක් කරගෙන මේ ත්‍රිකෝණය අවසන් කරගමු. ඉතින් අපි දෙවෙනි ත්‍රිකෝණයත් කරගත්තා. ඉතින් අපි මෙතන ඉඳන් ආයෙමත් දම්වැල් 5ක් දාලා ඒ සමාන දෙයමයි කරගන්නේ. ඉතින් මේ වගේ අන්තිමට ඔයාලට මේ වගේ ත්‍රිකෝණ 5ක් එනකම් කරගන්න ඕනේ. ඉතින් මේ පැටර්න් එක බිගිනර්ස්ලට ප්‍රැක්ටිස් කරන්න හොඳම පැටර්න් එකක්. ඒ වගේම මේ තරුව ඔයාට ඇප්ලික්ස් වලට යොදා ගන්න පුළුවන්. ඒ වගේම ඊට වැඩිය මහත නූලකින් ඒ කිවි ටී-ෂර්ට් යාන් එකකින් ගෙතුවාම ඔයාලට මේක කීචේන් එකක් වගේ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ක්‍රියේටිවිටි එක යොදාගෙන ඔයාලට ඕන විදිහට මේ පැටර්න් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තව ක්‍රොෂේ අප්ඩේට්ස් ගැන දැනගන්න ඕන නම් මගේ Instagram page එක ෆලෝ කරලා තියාගන්න. ගොඩාක් අප්ඩේට්ස් මම ඒකේ දෙනවා. ඒ වගේම ඔයාලගේ ඉංග්‍රීසි කතා කරන යාළුවන්ට මගේ ඉංග්‍රීසි channel එක recommend කරන්න අමතක කරන්න එපා. හරි එතකොට අපි අපේ හතරවෙනි ත්‍රිකෝණයත් කරලා අවසానයි. දැන් මේ අපි කරන් ඉන්නේ අපේ පස්වෙනි ත්‍රිකෝණය. ඒ කිව්වේ අපේ අවසාන ත්‍රිකෝණය. ඔයාලට පේනවා ඇති නේද? මේක හරිම පහසු ඒ වගේම ඉක්මනටම කරගන්න පුළුවන් පැටර්න් එකක්. හරි එතකොට අපි අන්තිම ත්‍රිකෝණය කරලා අවසానයි. දැන් අපි මේ ත්‍රිකෝණය ජොයින් කරගන්නේ අපේ මුල්ම ත්‍රිකෝණය පටන් ගත්ත තැනින් මෙතෙන්ට. මේ මුල්ම දම්වැල් ස්පේස් එකට මේ වගේ ස්ලිප් ස්ටිච් එකක් කරගෙන අපි අපේ මේ ත්‍රිකෝණය අන්තිම ත්‍රිකෝණය අවසන් කරගමු. දැන් අපි මෙතන ඉඳන් දම්වැලක් දාලා නූල කපා ගමු. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ නූල කොහොමද හංගගන්නේ කියලා. මේ වගේ කන පිට පැත්තෙන් අපි
බැක් ලූප්ස් වලින් විතරයි අපි නූල පාස් කරගෙන සිකියර් කරගන්නේ. ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. අපි කෙලින්ම නූල කපන්නේ නැහැ. කොටට මේ වගේ පොඩ්ඩක් හංග ගන්නවා. ඊට පස්සේ මේ වගේ වැඩිපුර තියෙන නූල අපි කපා ගන්නවා. එහෙම තමයි අපි ක්‍රොෂේ වර්ක් එකක් සිකියර් කරගන්නේ. හරි එතකොට අපි හුරු බුහුටි තරුව කරලා අවසానයි. ඉතින් මේ වගේ තමයි අවසානයේට පේන්නේ. මම හිතනවා මේ පැටර්න් එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. තවත් ලස්සන වීඩියෝ එකත් එක්ක මම ඔයාලව හම්බ වෙන්න එන්නම්. සුබ දවසක්.